රටවල් 199කින් ලංකාව විජයග්‍රාහී ලෙස 185 වෙනි තැන හිමි කරගෙන තිනවා. මොකකින්ද? මොකක් හරි තරගයක්ද? තරගයක්ම නෙමෙයි. ශ්‍රේණිගත කිරීම තියෙනවනේ එක එක. ඔන්න ඒ විදිහට මේ ශ්‍රේණිගත කරපු වැඩකින් තමයි මේ 185 වෙනි තැන හිමි වෙලා තියෙන්නේ. වැඩේ මොකද්ද කියලා කියන්න. මේ අපිට වැඩි රටවල් 12යි පල්ලෙහාන් ඉන්නේ. අපිට වැඩි රටවල් 184ක් ඉස්සරහින් ඉන්නවා. දැන් මේක බලන්න එපා ශ්‍රේණිගත කිරීම හොඳ ශ්‍රේණිගත කිරීමක්ද නරක ශ්‍රේණිගත කිරීමක්ද? ඒ කියන්නේ හොඳ මේකද අංක 1 නරක මේකද අංක 1කට ගන්නෙ. එහෙම අනුව දිනවනේ මේකේ හොඳ නරක බලන්න වෙන්නේ එහෙමනේ. මේක ඇවිල්ලා මේ අපේ પાස්පෝර්ට් එකට හිමි වෙන ගෞරවනීය තැන අතින් තමයි ලංකාවේ 185 වෙනි තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒක ඔය પાස්පෝර්ට් එක ශ්‍රේණිගත කරන එකේදී එක එක නිර්ණායක ගන්නවා. එකෙන් එකක් තමයි නොමිලේ නෙමෙයි වීසා නැතුව යන්න පුළුවන් රටවල් සංඛ්‍යාව අනුව ශ්‍රේණිගත කරාට පස්සේ ලංකාවට හම්බෙලා තින්නේ 185 වෙනි තැන. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? කියලා කෙනෙක් අහන්න පුළුවන්. නේ ප්‍රශ්නේ තමයි මේක. ඔය වීසා නැතුව රටකට කිසියම් රටක පුරවැසියෙක් යනවා කියලා කියන්නේ ඒ රටේ පුරවැසියන් ඊටාම ගෞරවනීය පුරවැසියෝ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ලංකාවේ අපි දන්නවා මේ මොකක් හරි ක්‍රීඩා තරගයකට ගියත් පනින්න තමයි බලන්නේ. ඉතින් එහෙම රටක පුරවැසියෙක් ආවහම කිසිම රටක් වීසා නැතුව එන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ රටේ පුරවැසියන්ගේ විශ්වාසනීයත්වය paludu වෙලා තියෙනවා. ඉතින් අපිට වැඩියේ එහෙම විශ්වාසනීයත්වය paludu වෙච්ච රටවල් 12යි තියෙන්නේ අපිට වැඩිය පල්ලෙහායි. හරිද? එතකොට අපිට වඩා ඉස්සරහින් ඉන්නවා අපි ජීවිතේට විශ්වාස නොකරන රටවල්. නම් ටිකක් කියන්නද? උගන්ඩා, සැම්බියා, ඉතියෝපියා, නයිජීරියා, සෙනගල් මේ වගේ රටවලුත් අපිට වඩා උඩින් ඉන්නේ. ඒ කියන්නේ ඒ රටවල් වලට පුළුවන් වීසා නැතුව අපිට වඩා වැඩි රටවල් සංඛ්‍යාවකට යන්න. දැන් අපිට පුළුවන්කම තියෙන්නේ මේ රටවල් 42කට වගේ තමයි මේ වීසා නැතුව යන්න පුළුවන්කම තියෙන්නේ. ඒවත් ඉතින් ඔය රටවල් කිව්වට හැම රටක්ම එක වගේ නැහැනේ දියුණුම මට්ටමේ නෙවෙයි. ඉතින් පළවෙනි තැන කවුද ඉන්නේ? පළවෙනි තැන ඉන්නේ සිංගප්පූරුව. අපේ දිහා බලාගෙන හැදෙනවා කිව්ව රට. කොළඹ දිහා බලලා ලී කුවාන් යූ ඇවිල්ලා කොළඹ වගේ හදන්න කියලා 60 ගණන් වල තීරණය කරපු රට. අන්න ඒක තමයි වීසා නැතුව යන්න පුළුවන් වැඩිම රටවල් සංඛ්‍යාවකට ලැබෙන પાස්පෝර්ට් එක හම්බ වෙන්නේ සිංගප්පූරු પાස්පෝර්ට් එකට. ඉතින් සාමාන්‍යයෙන් ජපානයේ තමයි ඕකේ පෙරමුණේ හිටියේ. මේ පාර ජපානයේ දෙවනි තැනට පත් වෙලා තිනවා. සිංගප්පූරුවට පුළුවන් සිංගප්පූරු પાස්පෝර්ට් එක තියෙන කෙනෙකුට පුළුවන් රටවල් 193කට වීසා නැතුව යන්න. ඒක තමයි වැඩිම රටවල් සංඛ්‍යාවක් හම්බ වෙන પાස්පෝර්ට් එක. ජපානයට පුළුවන් රටවල් 190කට වීසා නැතුව යන්න. එතකොට අපේ කීයද? අපේ රෑන්කින් එකෙන් ගත්තොත් මං කියවනේ 185 කියලා. දැන් අපි ගත්තොතින් අපිට පුළුවන් වෙන්නේ රටවල් 42කටයි වීසා නැතුව යන්න. ඒකත් රටවල් කිව්වට රටවල්ම නෙමෙයි. අනේ නිකන් එන්නකෝ කියලා කතා කරලා ගන්න වගේ රටවල් තමයි. හරි අපි බලමුද පොඩ්ඩක් මේ අපිට වඩා පල්ලෙහෙන් ඉන්න රටවල් කවුද කියලා. මේ වෙයි පොඩි ලක්ෂණයක් තියෙනවා. අපේ රට මොන මට්ටමේද කියලා එතකොට හිතා ගන්නකො. ඔන්න අපිට වඩා අපේම මට්ටමේ. ඒ කියන්නේ රටවල් 42කට වීසා නැතුව යන්න පුළුවන් මට්ටමේ රටවල් තුනක් තියෙනවා. එකක් තමයි ඉරානය, අනිත් එක අපේ රට, අනිත් එක තමයි සුඩානය. ඔන්න සුඩානයේ අපි ඉරානයේ එක මට්ටමේ ඉන්නේ. රටවල් 42කට විතරයි වීසා නැතුව යන්න පුළුවන්. අපි බලමුද මේ ඊට වඩා අඩුවෙන් අපිට පල්ලෙහෙන් ඉන්නේ කවුද කියලා. එරිත්‍රියාව ඉන්නවා. උතුරු කොරියාව ඉන්නවා. බංග්ලාදේශය, ලිබියාව, පලස්තීන් ටෙරිටරි. පලස්තීනයේ ඉන්නවා, නේපාලයේ ඉන්නවා, සෝමාලියාවේ ඉන්නවා, පාකිස්තානයේ ඉන්නවා, යේමනයේ ඉන්නවා, ඉරාකයේ ඉන්නවා, සිරියාවේ ඉන්නවා, ඇෆ්ගනිස්තානයේ ඉන්නවා. මේ රටවල් ටිකේ නම් ටික ඇහුවාම මොකක් හරි පොදු ලක්ෂණයක් පේනවද? ඔය එක රටක් දෙකක් නම් ඇත්තටම ආර්ථික අතින් ඔය තෙල් තියෙන රටවල් ඒ වගේ සල්ලි බලය එහෙම තියෙන රටවල්. හැබැයි ඒ රටවල් වලත් මිනිස්සු
එච්චර විශ්වාසනීය මිනිස්සු නෙමෙයි. කොහේ හරි රටකට ගියාම පනින්න බලාගෙන යන්නේ. ඉතින් අපේ රටේ තත්ත්වය ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ බංග්ලාදේශයේ දැන් මෑත කාලීනව අර්බුදයක්. ලිබියාව දැන් දශකයකට වැඩි කාලයක් තිස්සේ අර්බුදයක. එතකොට පලස්තීනය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ වෙනකොටත් යුද්ධමය වාතාවරණයක් අවුරුදු 2කට වැඩි කාලයක් තිස්සේ. නේපාලේ නම් එහෙම යුද්ධමය තත්ත්ව නැතුණාට ඒවයිත් ඉතින් පොඩි කලකෝලහල ඒ වගේ පොඩි ගැටුම් තියෙනවා. සෝමාලියාව ඉතින් කියන්න ඕනේ නැහැ නේ සමහරලාට මංකොල්ලකාරයෝ නිසාම තමයි සෝමාලියාව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒතර පාකිස්තානයේ ගත්තත් ත්‍රස්තවාදී අන්තවාදී ක්‍රියාකාරකම් වලට ප්‍රසිද්ධ රටක්. ඉන්දියාවත් එක්කත් ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. ක්‍රිකට් මැච් එකක්වත් සාමාන්‍යයෙන් තියන්නේ නැහැ නේ මේ දවස්වල තියෙන ක්‍රිකට් මැච් එක ගත්තත් දිනන්නේ කවුද කියන එක මත ඕස්ට්‍රේලියාව දිනුවොත් වෙනත් රටක එමිර් රාජ්‍ය මං හිතන්නේ ඉන්දියාව දිනුවොත් එමිර් රාජ්‍ය ඕස්ට්‍රේලියාව දිනුවොත් පාකිස්තානයේ තියෙනවා කියලා තමයි ක්‍රිකට් මැච් එක වුණත් අවසන් තරගේ තීරණය කරේ මේ ඊයේ පෙරේද පැවැත්විච්ච මේ තරගේ මේ යේමනෙත් ඉතින් අනන්තවත් අර්බුද. ඉරාකයේ තියෙන ඔය මුස්ලිම් රටක් ඒ රටේ යම් ආගමික අන්තවාදීත්වයක් එක පැත්තකින් තියෙනවා. මේ වගේ අර ටිකක් විශ්වාසනීයත්වය පළුදු වෙච්ච මිනිස්සු ඉන්න රටක්. රට හැබැයි හොඳ දියුණු මට්ටමක. ඉරාකේ ගත්තත් මානව ගුණාංග අතින් එච්චරම දියුණු මිනිස්සු ඉන්න රටක් නෙමෙයි. නමුත් රට යම් ප්‍රමාණයකට අර්බුද මැද්දේ වුණත් යම් ප්‍රමාණයකට ආර්ථික වශයෙන් එහෙම තියෙනවා ගල්ෆ් කලාපේ රටවල් තෙල් තියෙන රටවල් මේවා. ඉතින් ඒ තෙල් බලය නිසා යම්කිසි ආර්ථික ශක්තියක ඉන්නවා වෙන්න පුළුවන්. දැන් අපිට සමාන මට්ටමේ ඉන්න ඉරානය වුණත් එහෙමයි. න්‍යෂ්ටික බලය ওই වගේ ගොඩක් දේවල් තියෙනවා. දැන් අපිටත් එහෙම ආධාර කරලා තියෙනවා අපේ රටේ ව්‍යාපෘති වලට ආර්ථික බලය තියෙනවා. තිබුණා වුණාට අර මිනිස්සුන්ගේ මානව ගුණාංග විශ්වාසනීය මිනිස්සු ඉන්නවා කියන එක එච්චර උඩින් තියෙන රටක් නෙමෙයි ඒ රටත්. එතකොට සිරියාව කොච්චරවත් අපිට ප්‍රවෘත්ති වල අහන්න ලැබෙන්නේ සිරියානු කැරලිකරුවන් ඒ වගේ කැරලිකාර රට. ඇෆ්ගනිස්තානෙත් එහෙමයි. ඇෆ්ගනිස්තානේ දැන් කවුද පාලනය කරන්නේ? කෙලින්ම ආගමික අන්තවාදී ත්‍රස්ත කල්ලියක් වගේ දැන් පාලනය කරන්නේ ඇමරිකාව දාලා ගියාට පස්සේ. ඉතින් ඔන්න ඔය රටවල් 12 තමයි මේ අපිට පල්ලෙහාන් ඉන්නේ. ඒ කියන්නේ අර්බුද, යුද්ධ, ගෝත්‍රික සටන්, එහෙම නැත්නම් යුද්ධ වාතාවරණ, ආර්ථික අතින් එක්කෝ ප්‍රශ්න, සමාජ ප්‍රශ්න බංග්ලාදේශයේ එහෙම වුණත් නේ ඒ වගේ ප්‍රශ්න තියෙන රටක්. ඉතින් ওই වගේ රටවල් 12ක් තමයි අපිට වඩා පල්ලෙහාන් ඉන්නේ. ඉතින් හිතන්නකෝ රටවල් සමහර රටවල් තියෙනවා. දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් ඉන්දියාවත් අපිට වැඩි ඉස්සරහින් ඉන්නවා. හැබැයි ඒ රටේ මිනිස්සුන්ගේ සමහර මානව ගුණාංග අතින් සමහරලාට පිරිහීම් ලක්ෂණ තිබුණට රට අතින් පොහොසත්. අර ආර්ථිකමය සාධකම නෙවෙයි මේ වීසා නැතුව රටවල් වලට යන්න පුළුවන්ද කියන කාරණාවට බලපාන්නේ. මිනිස්සු කොච්චර විශ්වාසනීයද? මිනිස්සු ඒ රටේ මිනිස්සු යන්නේ මොකක් හරි ගේමක් ගහන්නද කියලා සැකයක් තියෙනවා නම් මොකක් හරි ජල්තර වැඩකට යනවද කියලා ඒ රටවල් වලට සැකයක් තියෙනවා නම් ඒ වගේ රටවල් වලට මේ වීසා නැතුව එන්න දෙන්නේ නැහැ. ඒකට මිනිස්සුන්ගේ විශ්වාසනීයභාවය තියෙන්න ඕනේ ඒ රටේ පුරවැසියෝ. දැන් මේ වීසා නැතුව යන්න පුළුවන් රටවල් වලින් ප්‍රමුඛ ස්ථානයේ තියෙන්නේ සිංගප්පූරුව ජපානනේ. ඒ කියන්නේ සිංගප්පූරු පුරවැසියෙක් කියලා කියන්නේ ජපානි පුරවැසියෙක් කියලා කියන්නේ අනිත් රටවල් විශ්වාස කරනවා. මේගොල්ලෝ මේ ඉන්නේ මොකක් හරි අපේ රටට ඇවිල්ලා ජල්තර වැඩක් කරන්න ගේමකට, එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය ජාවාරමකට, එහෙම නැත්නම් මේ සරණාගතභාවය ගන්න, එහෙම නැත්නම් මෙහි රස්සාවකට මොකක් හරි අනීතික ක්‍රමයකින් රස්සාවකට පැන ගන්න, ඒ වගේ ජල්තර වැඩකට අනීතික වැඩ කර නෙමෙයි කියන විශ්වාසය ඒගොල්ලන්ට තියෙනවා. හැබැයි අපේ රට ආර්ථික අර්බුදෙත් එක්ක සමාජ අර්බුද මේ සියල්ල එක්ක අර මේ මොනවද වතු වීසා E8 වීසාවේ ප්‍රශ්නය ඒ වගේ කතන්දර මොකක් හරි දෙකින් බලලා රටකට පැන ගන්න බලන් ඉන්න මානසිකත්වය තියෙන රටක්. එතකොට ඒ රටවල් වල මිනිස්සු ගිහිල්ලා බැලුවත් ඒ රටකට ගියත් වෙන රටවල් වලට වඩා ලංකාවේ කෙනෙක් ආශ්‍රය කරන එක ඉතාම භයානකයි. මොකද කෙලෙව්වොත් කියලාවන්නේ ලංකාවේ කෙනෙක්ම තමයි කියලා තමයි ඔය විදේශ රටවල් වල ඉන්න අය කියන්නේ. ඉතින් ඔන්න අපේ රට කොච්චර 2500ක අභිමානයක් ඊටත් එපිට අලිඛිත ඉතිහාසයක් තිබුණා කියලා කිව්වත් මානව විශ්වාසය, මානව ගුණාංග අතින් අපි ඉන්නේ ගොඩක් පල්ලෙහා තැනක. ඒකයි මේ රටවල් 199කින් අපි
85 වෙනි තැනට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ආර්ථික සාධක, සමාජ සාධක මේ සියල්ල එක්ක හැම පැත්තෙම ප්‍රශ්න තියෙනවා. බලන්නකො ඉතින් අපේ රට අපරාධ අතින් ගත්තත් දවසකට කී දෙනෙක් වෙඩි තබාගෙන මැරනවද? එතකොට ඔබ පාරේ ගිහිල්ලා බලන්න පාරේ යන්න බෑ මගමරුවා ඉන්නවා. අවුරුද්දකට 3000ක් විතර පාරේ විතරක් මැරෙනවා. ඉතින් මේ හැම පැත්තෙම පිරිහීමක් තියෙනවා. ඉතින් මිනිස්සුන්ගේ විශ්වාසයත් අනිත් රටවල් අපිව විශ්වාස කරන්නේ නැහැ. ඉතින් අපිට තියෙන ගෞරවය මොකද්ද? අපිට තියෙන අභිමානය මොකද්ද කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ මිනිස්සු ඉන්නවා මේකේ. ඒ හොඳ මිනිස්සු කොහොමද ඒ රටවල් මේ හරියට අඳුරගන්නේ? දැන් මේකේ විනයගරුක මිනිස්සු, හරි විශ්වාසනීය, හරි ගෞරවනීය මිනිස්සු ඉන්නවා ලංකාවේ. හැබැයි එහෙම මිනිස්සෙක් ආව කියලා මූණ බලලා ඒ රටවල් වලට මේ තානාපති කාර්යාල වලට පුළුවන් ද එහෙම අඳුරගන්න? බෑ. පොදුවේ අපේ රටේ මිනිස්සු මොනතරම් ගේම් කාර්යෝද මොනතරම් ජල්තර කාර්යෝද කියන එක මත මේ පාස්පෝර්ට් එක අරන් එන බහුතරයක් ආයේ ඇවිල්ලා ඉතින් එහෙම මේ හොඳ මිනිස්සු නෙමෙයි කියන පූර්ව නිගමනයේ පිට තමයි ඔය වීසා නැතුව රටවල් කීයකටද යන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මේ හොයලා බලන්න ඉන්ටර්නෙට් එකේ තියෙනවා රටවල් 42කට විතරයි වීසා නැතුව අපිට යන්න පුළුවන්. ඒ රටවලුත් ඇත්තම රටවල්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට තේරෙයි අපේ රටේ මිනිස්සු මොනතරම් ගෞරවනීය ජාතියක් විදියට ලෝකේ ඉස්සරහා කිරුළු පළඳලා තියනවද කියලා.